ලෝක කුසලානේ මගේ කරගන්න එක නෙමෙයි මගේ අරමුණ මට 2013 එතකොට සනත් ජයසූරිය මහත්මයා හිටියේ තේරුම් කමිටුවේ සභාපති. ඔහු කතා කරලා මට නායකත්වය ලබා දුන්නා 2014 ලෝක කුසලානය වෙනකන් මම නායකයා කියලා. ඉතින් එදා ඉඳන් මගේ සිහිනය වුණේ කොහොමද ලෝක කුසලානය ලංකාවට ගේන්නේ කියන එක. තරංගයක ස්ලෝවර් රේට් එකකින් හින්දා මට එළියට යන්න සිදු වුණා. ඉතින් එතනදී තිරිමාන්න කණ්ඩායමට ආවේ ඔහු ඒ තරංගයේදී ඔහු තමයි වැඩිම ලකුණු ලාභියා. ඉතින් පස්සේ මම කණ්ඩායමට ගියොත් එතකොට තිරිමාන්න තමයි කණ්ඩායමෙන් එළියට යන්නේ. හැබැයි එතකොට මට හැම වෙලාවෙම මතක් වුණේ මගේ ඉලක්කය මේ ලෝක කුසලානය රැගෙන එන්න. මට ඕක නායකකම නෙමෙයි. නායක වෙලා මට කප් එක උස්සගෙන එන්න නෙමෙයි. මං ඒක හිතුවොත් මම හිතන්නේ මං ගැන විතරයි. අනිවාර්යයෙන්. ඉතින් මං හිතුවේ ඒ වෙලාවේ ෆෝම් එකේ ඉන්න හොඳම ක්‍රීඩකයා තිරිමාන්න. ඉතින් තේරුම් කමිටුවත් එක්ක ඒකලොන්ට ඇවිල්ලා මං එක්ක කතා කරා. ඉතින් මම ඊළඟ තරඟ දෙක මම ක්‍රීඩා කරන්න නැතුව මම බංකුවට වෙලා හිටියා. හැබැයි අන්තිමේදී මට අවශ්‍ය දේ මේ මට හම්බ වුණා. මට ඒක ගැන ඉතාමත් සන්තෝෂයි.